අයිබෝවන් මේ මොහොතේ අපේ මවරට ඉතාමත් නරක තත්ත්වකයි තියෙන්නේ. විශාල පවුල් ප්‍රමාණයක් අවතැන්නලා තියෙනවා. ජීවිත සෑහෙන ගණනක් විනාශ වෙලා තියෙනවා. මුළු රටම නැවත වරක් බීතියෙන් මොනවද වෙයි හෙට දවසේ මොනවා වෙයිද කියලා දන්නේ නැතුව බයෙන් ඉන්න මොහොතක්. ඉතින් අමතක කරන්න එපා. මට මේ පිළිබඳව මේ මොනවත් වීඩියෝ දාන්න බෑ. මොකද අපි මාගාව වීඩියෝ නැහැ. අනිත් අයගේ වීඩියෝ අරන් දාන එක හරි නැහැ. එකක් අමතක කරන්න එපා. මේ අපි ශක්තිමත් ජාතියක්. මීට පෙර අවස්ථාවලදීත් කීප අවස්ථාවක් අපි හරි ඉක්මනට නැගිට්ටා. අපිට ආයෙ නැගිටින්න පුළුවන් මේකෙනුත්. ඒක අපි දන්නවා. පිටරට ඉන්න අය ගොඩක් උදව් කරાવી. හැබැයි දැනට උදව් කරන ඉන්න කිට්ටුවෙම ඉන්නේ වගේ අසල්වාසීන්ට. ඉතින් පුළුවන් තරම් අසල්වාසීන්ට උදව් කරන්න. මේ මොහොතේ මම දන්නවා ගොඩක් තැන්වල දැන් අපේ ගෙවල් වල උනත් කරන්ට් එක නැහැ. එතකොට බොන්න වතුර තියනවාද කියලා මම දන්නෙත් නැහැ. මොකද කමියුනිකේෂන් එකක් නැහැ. කෝල් එකක් දී ගන්න විදියක් නැහැ. ඉතින් ඔයගොල්ලෝ පුළුවන් විදියට අනිත් අයට උදව් කරගන්න. ඔයා කරන පොඩි උදව්වකින් තව කෙනෙක්ගේ ජීවිතයක් බේර ගන්න පුළුවන් වෙයි කියලා වෙන්න පුළුවන්. ඒක හොඳට මතක තියාගන්න. කරන පොඩි උදව්වකින් තව කෙනෙක්ගේ ජීවිතයක් බේර ගන්න පුළුවන් වෙන්න පුළුවන් ඒ උදව්ව. ඉතින් ඒක මතක් තියාගෙන පුළුවන් තරම් හැකියි අනිත් අයට උදව් කරන්න. ස්පෙෂලි මේ ඔයගොල්ලන්ගේ ඔය කූඩු කරලා ඉන්න සත්තු එහෙම ඔයාලට අමතක වෙයි මේ ප්‍රශ්න ASCII බල්ලෝ එහෙම නැත්නම් හරක් වගේ අය ඒගොල්ලන්ව පොඩ්ඩක් ලිහිල් කරලා තියන්න. මොකද ඒගොල්ලන්ට පුළුවන් විදිහට ජීවිතේ බේර ගන්න පුළුවන් වෙන්න. සහ මේ හැම එක්කෙනා ෆෝන් පාවිච්චි කරලා දැන් ගෙදරක ෆෝන් කීපයක් තියෙනවා නම් සියලුම දෙක එකපාර පාවිච්චි කරන්න එපා. ඔයගොල්ලන්ට කරන්ට් එක නැත්නම් charge කරගන්න බැරි වුණොත් විදිහක් නැත්නම් වරකට එක ෆෝන් එක ගානේ පාවිච්චි කරන්න. මොකද ඒක මම හොඳටම ෆීල් වෙන තරම්. මොකද මට ගෙදරට කතා කරගන්න විදියක් නැහැ. දැන් දවස් 2ක විතර ඉඳන්. ඉතින් අපි ඔයගොල්ලොත් එක්ක ඉන්නවා. අපි ප්‍රයාසල ඔයගොල්ලෝ මතක් කරනවා. මම මෙහෙත් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැම්මා. පුළුවන් අයට පිටරට අයට කැනේඩියන්ස්ට උදව් කරන්නයි කියලා එකතු වෙන්නයි කියලා. ඉතින් අපිට පුළුවන් දෙයක් අපි මෙහි ඉඳන් කරන්න උත්සාහ කරනවා. හැබැයි මේ මොහොතේ ඕගොල්ලෝ ඉන්න ඔයගොල්ලන්ගේ අසල්වාසීන් එක්ක ඉතින් ශක්තිමත්ව ඉන්න. මෝඩ වැඩ කරන්න යන්න එපා. වතුර තියෙන තැන් වලට එහෙම යන්න යන්න එපා. බලන්න වීඩියෝ කරන්න. ඉස්සලාම තමන්ගේ ආරක්ෂාව ජීවිත ආරක්ෂාව කරගන්න. එහෙනම් පරිස්සමෙන් ඉන්න. ඉතාමත් කනගාටුදායක තත්ත්වයක්. හැබැයි මේකෙනුත් අපිට ජයග්‍රහණයක් කරන්න පුළුවන්. මේ මොහොතේ මේ මම හිතන තව දවස් කීපයකට පස්සේ ওই සිටුේෂන් එක පහ වෙලා යයි. ඉතින් පුළුවන් තරම් එක එක්කෙනාට උදව් කරගෙන ඉන්න. එහෙම නැත්නම් කනෙක්ෂන් එක හදලා දෙන්න උදව් කරන අය ඉන්නවනම් ඒ සම්බන්ධතාව පොඩ්ඩක් හදලා දෙන්න. ඒ වගේ දේවල් කරලා ඔයාලට තව කෙනෙක්ට උදව්වක් කරන්න පුළුවන්. එහෙනම් ඉතින් ගිහිල්ලා එන්න. පරිස්සමෙන් එන්න. අපි ඔයගොල්ලෝ වෙනුවෙන් ප්‍රේ කරනවා මෙහි ඉඳන්. Thank you.